හිට්ලර් මිලියන ගණක් මරලා දැම්මා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඔයා දන්නවද වික්ටෝරියා මහරජුණගේ අධිරාජ්‍යය ඊට වඩා මිලියන ගණක් මිනිස්සු මරලා දැම්මා කියලා? ඔව්. එහෙනම් හිට්ලර් දුෂ්ටයෙක් වෙලා වික්ටෝරියා මහරජුණව බබාවුනේ කොහොමද? හිට්ලර් කිසිම කෙනෙක් තමන්ගේ අතින් මරලා දැම්මේ නැහැ. එයා කළේ සිස්ටම් එකක් හදපු එක විතරයි. මිලියන ගණක් මිනිස්සු මැරුණේ ඒ සිස්ටම් එක නිසා. වැඩේ කියන්නේ වික්ටෝරියා මහරජුණ කළෙත් ඒකම තමයි. එයාගේ සිස්ටම් එකෙන් ඉන්දියාව පාලනය කළා. අසාධාරණ බදු, වැරදි ප්‍රතිපත්ති දුර්භික්ෂය නිසා මිනිස්සු මිලියන ගණක් නිකූරණය මිය ගියා. මහා ගම්මාන සොහොන් කොටවල් වුණා. ඒ අතරේ ඉන්දියාවේ ආහාර බ්‍රිතාන්‍යයට නැව් පැටවුවා. එයා නිර්මාණය කරපු මේ සිස්ටම් එක නිසා ඉන්දියාවේ මිනිස්සු මිලියන ගණක් නිකරුණේ බඩගින්නේ මිය ගියා. එහෙනම් ඇයි ඉතිහාසයේ හිට්ලර්ව ලෝකයේ ලොකුම දුෂ්ටයා විදියටත් වික්ටෝරියා රජිනව ශ්‍රේෂ්ඨ රජනක් හැටියටත් හඳුන්වන්නේ? මොකද එකක් ඊටම ප්‍රසිද්ධ සිද්ධ වුණු මහා විනාශය. අනෙක ගොඩක් හිමි ශිෂ්ට සම්පන්නව සිද්ධ වුණු මහා විනාශය. ඉතිහාසයේ හැම වෙලෙම වාසිදායක වෙන්නේ කතන්දර කියන මිනිසුන්ට. හිට්ලර්ගේ වැරදි ඡායාරූපගත වුණා, වීඩියෝගත වුණා, ලේඛනගත වුණා. වික්ටෝරියාගේ අපරාධ ඒවා දශක ගණනාවක් තිස්සේ ශිෂ්ටාචාරය නැමැති දේශපාලනය යටතේ යටපත් වුණා. වැරදි කර වෙන්න ඕන සිස්ටම් එක හදපු කෙනා නම් වික්ටෝරියා රජින ඇයි දුෂ්ටයෙක් වුණේ නැත්තේ? මොකද ඉතිහාසය කියන්නේ බලය, දේශපාලනය කවුද කතාව කියන්නේ කියන එක මත තීරණය වෙන දෙයක්.